අපි අද බලමු සාමාන්‍ය ඉටිපන්දමක් කොහොමද හදාගන්නේ කියලා. මේ කියන්නේ සාමාන්‍ය ඉටිපන්දමක් හදන මෝල්ඩ් එකක්. මේකේ තියෙනවා මේ වගේ කෑලි තුනක්. මේ මැද කෑල්ලට තමයි අපි දාගන්නේ වික් එකේ කියන්නේ අපි පත්තු කරන නූල. මේ පත්තු කරන නූල දාන්න පුළුවන් සිදුරු මේකේ තියෙනවා මේ උඩ පැත්තේ මේ ඔයගලන්ට පේන්නේ නැති. මේක පිටිපස්සේ තියෙනවා මේ වගේ පුංචි පුංචි සිදුරු. මේ එක සිදුරකින් අපිට පුළුවන් මේ ඉටිපන්දමකට නූලක් දාගන්න. මෙතන මේකෙන් පුළුවන් අපිට ඉටිපන්දම් 40ක් හදාගන්න. ඒ කියන්නේ ඉටිපන්දම් පැකට් එකක් හදාගන්න පුළුවන් අපිට. අපි බලමු දැන් කොහොමද වික් එක දාගන්නේ කියලා. මේ විදිහට අපිට එක පැත්තකට මේ නූල දෙක ගහලා මේ විදිහට අපිට මේක දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ මෝල්ඩ් එකක් අරගෙන මේ නූල දාගන්න ඉස්සෙල්ලාම දාගන්න කෙනෙකුට මේක පොඩ්ඩක් හරි පැටලෙනවා මේක දාගන්න විදිය. ඒකයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මේක කොහොමද දාගන්නේ කියලා. මෙන්න මේ විදිහට මේ එනවා අපි හරියට මේක දාගත්තාම සමහරක් අය වැරදියටත් මේක දානවා. දැන් මේක ලෑස්ති. දැන් මේ දැම්මට පස්සේ නූල සම්පූර්ණයෙන්ම මේ විදිහට තමයි තියෙන්නේ. හැම ඉටිපන්දමකටම මේ නූල ගිහිලා තියෙනවා. ඔයගලන්ට පේන්නේ නැති. දැන් අපි මේක චිප් කරගමු. දැන් මේක ලෑස්ති. අපිට මේකට පුළුවන් දැන් ඉටිවක් කරගන්න. සාමාන්‍යයෙන් මේ මෝල්ඩ් මේ යකඩ වලින් තියෙනවා, ඇලුමිනියම් වලින් තියෙනවා. ඔයගලන්ට ඕන එකක් තෝරලා ගන්න පුළුවන්. මේ සිලිකන් මෝල්ඩ් එක. මේ සිලිකන් මෝල්ඩ් එකේ මේ තියෙන්නේ රෝස මලක්. මේකට අපි කියනවා පියෝනි කැන්ඩල් එක කියලා. මේකේ වික් එක දාන්න එකක් එන්නේ නැහැ. අපි තමයි මේකට වික් එක දාන්න පුංචි සිදුරක් විද ගන්න ඕනේ. මේ හැම මෝල්ඩ් එකකම අපිට වෙනවා පුංචි සිදුරක් විද ගන්න. අපි දැන් බලමු මේකට කොහොමද මේ වික් එක දාගන්නේ කියලා. මේ නූල අපි මේ දෙකට නමලා තමයි මේකට දාගන්නේ. ඒ කියන්නේ නූල ඩබල් සෙල් අපි මේකට දාගන්නවා. මොකද මේකට පොඩ්ඩක් වික් එක මහත් වුණාට කමක් නැහැ. මේ විදිහට අපි මේ සිදුරෙන් මේ නූල දාගත්තට පස්සේ මේ වගේ උඩින් අපිට මේ වික් එක රඳව ගන්න එකක් කියලා මේ නූල රඳව ගන්න පුළුවන්. මේ විදිහට. මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් පුංචි පුංචි කෑම ගන්නකොට අපිට හම්බෙන පුංචි ප්ලාස්ටික් බොක්ස් එකක්. මම මේක තමයි ගත්තේ සිලින්ඩර් කැනල් එක හදලා ඔයගලන්ට පෙන්වන්න. මොකද මම මේක ඩිසයින් කරන නිසා මම මේක ගත්තා. ඒ වගේම තමයි හැම එකටම අපිට මෝල්ඩ්ස් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට එදිනෙදා අපේ ගෙදර තියෙන දේවල් වලිනුත් අපිට ඉටිපන්දම් හදන්න පුළුවන්. මම ඒවා ඉස්සරහා මගේ තව වීඩියෝස් වලින් මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේ මෝල්ඩ්ස් ගන්න නැතුව අපිට පුළුවන් මේ ඉටිපන්දම් හදන්න, ලස්සන ඉටිපන්දම් හදන්න.
මේකට මම පොඩ්ඩක් මහත නූල තමයි දාගන්නේ. මොකද මේක සිලින්ඩර් පැන්ට් එකක් විදිහට අපි හදන නිසා මේකට මේ මහත නූලක් අවශ්‍යයි. ඒක මම ඩෙකොරේට් කරන නිසා මම මේකට පොඩ්ඩක් මේ ලස්සන වෙන්න පොඩි සිල්වර් ඩස්ට් එක වගේ ටිකක් දාගන්නවා. මේක සිල්වර් ඩස්ට් එකම නෙමෙයි. මේ වගේ පොඩි පොඩි කෑලි ටිකක් සිල්වර් වලින් දාගන්නවා. එතකොට ලස්සනට අපිට මේ කැන්ඩල් එක හදාගන්න පුළුවන්. මේක ඇතුළට මම මේ පොල් තෙල් දාලා තියෙන්නේ. එතකොට ඒ පොල් තෙල් වලට මේ කෑලි ටික මේ විදිහට විසිරලා ඇලිලා තියෙනවා. අපි කැන්ඩල් එක මේකට ඉටිවක් කරාම ඉටිත් එක්ක ඒක කලවම් වෙනවා ඊට පස්සේ. මේ තියෙන පැරෆින් ඉටි. මෙතන තියෙනවා පැරෆින් ඉටි කිලෝ එකක්. මේ ඔක්කොම කැන්ඩල්ස් ටික හදන්න මේ පැරෆින් ඉටි කිලෝ එක හොඳටම ඇති. ඒ වගේම තමයි මෙතන තියෙනවා ස්ටීරික් ඇසිඩ් ග්‍රෑම් 150. සාමාන්‍ය රේෂියෝ එක තමයි මේ 10ට 1 මාරක් කියන රේෂියෝ එක. මේ වගේ භාජනයක් තරම් අපිට පුළුවන් දැන් මේ ටික රත් කරගන්න. සාමාන්‍යයෙන් පැරෆින් ඉටි මේ කෙලින්ම ගින්දරට අල්ලලා අපි රත් කරන්නේ නැහැ. අපි ඒක රත් කරන්නේ ඩබල් බොයිල් ක්‍රමයට. ඒ කියන්නේ අපි භාජනයක් ලිපේ කියලා ඒකට වතුර දාලා ඒ වතුර මැද්දෙන් කියලා තමයි අපි පැරෆින් ඉටි රත් කරගන්නේ. මේ විදිහට වතුර භාජනයක් මැද්දෙන් තියලා අපිට පුළුවන් පැරෆින් ඉටි ටික රත් කරගන්න. ඉස්සෙල්ලාම අපිට පුළුවන් පැරෆින් ටික විතරක් තියලා රත් වෙනකොට ඊට පස්සේ තමයි අපි මේ ස්ටීරික් ඇසිඩ් දාගන්න ඕනේ. ඉටි තිය වෙනකොට වර්ණයක්වත් සුවඳක්වත් නැහැ. අවර්ණයි. මෙන්න මේ වගේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ අපි මේ ස්ටීරික් ඇසිඩුයි පැරෆිනුයි. මේ වගේ පොඩි කප් එකක් අරගෙන අපිට පුළුවන් මේක මෝල්ඩ් එකට දාගන්න. අපි මේ මෝල්ඩ් එකට දැන් මේ දිය කරගත්තු ඉටි දාගමු. ඊට කලින් අපි බලමු මේක හොඳටම ෆික්ස් වෙලා තියෙනවද කියලා. නැත්නම් ඉටි මේ යන්න පුළුවන්. මේ විදිහට හිමීට අපිට මේ මෝල්ඩ් එකට ඉටි පුරව ගන්න පුළුවන්. මේක ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මේ බොහොම හිමින් කරන්න ඕනේ දෙයක්. නැත්තම් මේ ඉටිපන්දම් වල බබල්ස් හිටිනවා. මේ ඒ කියන්නේ සිදුරු වගේ හිටිනවා. දැන් අපි බලමු මේ සිදුරු කැනල්ස් වලට අපි කොහොමද ඉටි කරගන්නේ කියලා. මම මෙතන මම කලවම් කරගන්නවා මේකට ටයිටේනියම් ටිකක්. මම දිය කරගත්තු ඉටි වලටම ටයිටේනියම් පොඩ්ඩක් දානවා. ටයිටේනියම් දැම්මම අපිට පුළුවන් පොඩ්ඩක් අර තියෙන ඒ ඉටි වල තියෙන සුදු පාටට වඩා ඊට වඩා බ්‍රයිට් සුදු පාටක් අරගන්න. ඒ නිසා අපි ටයිටේනියම් පොඩ්ඩක් ඒකට එකතු කරගන්නවා. මම ඒක පිළ කැනල් එකට දාගන්නවා. පිළ කැනල් එක සාමාන්‍යයෙන් හොඳ ලස්සන සුදු පාටක් ආවම තමයි ලස්සන. ඒ නිසා මම ඒකට ටයිටේනියම් ටිකක් දාලා තමයි දැම්මේ. මේ ටයිටේනියම් වලට මයිකා පවුඩර් කියලාත් කියනවා සාමාන්‍යයෙන්. දැන් අපි බලමු මේ රෝස මලට කොහොමද අපි දාන්නේ කියලා. රෝස මලට මම පොඩ්ඩක් විතර දාගෙන මේ විදියට මම ඒක මේ වගේ කරගන්නවා. මොකද මම මේ රෝස මල හදන්නේ පාට දෙකකින්. මේ රෝස මලේ පෙතියව පොඩ්ඩක් සුදු පාට වුණාම ඒකේ පොඩි ස්වභාවික ගතියක් එනවා. එතකොට ලස්සනයි. මම දැන් මේ ඉටි වලටම පාට එකතු කරගත්තා.
මේ පාට මම තැඹිලි පාට එකතු කරගත්තේ ඔයගලන්ට පේනවා ඇති. පැරෆින් ඉටි වලට පාට ගන්නකොට ඔයගලන්ට පුළුවන් කුඩු වශයෙන් ගන්නත් පුළුවන්, දියර වශයෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම දැන් පොඩි කැට වගේ ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ගන්නත් පුළුවන්. මේ ඕන විදියකට ඔයගලන්ට වලින් මේ පාට වර්ග ගන්න පුළුවන් මේ ඉටි වලට. මෙහෙම මොහොල්ස් වලට ඉටි දාගත්තට පස්සේ කොහොමත් පැය දෙක තුනක් විතර යනවා මේක සෙට් වෙන්න. ඒක හදන ඉටි පන්දම අනුව කාලය තීරණය වෙන්නේ. දැන් අපි මේ මොහොල්ස් ඔක්කොම අන්මෝල්ඩ් කරමු. මුලින්ම අපි මේ නූල් ටික ඔක්කොම මේ විදිහට කපා ගන්න ඕනේ. මේ විදිහට ඔක්කොම කපාගත්තට පස්සේ මේක මේ විදිහට ගලව ගන්න ඕනේ. මෙහෙම ගලව ගත්තට පස්සේ මේ විදිහට තමයි ඉටිපන්දම් හැදිලා තියෙන්නේ. මේ ඉටිපන්දමක උස අඟල් 4යි. මේ අඟල් 4 ඉටිපන්දම් එක පැකට් එකකට සාමාන්‍යයෙන් නම් 40ක් එනවා. කඩවල් වල තියෙන්නේ ඒ විදිහටයි. මේ විදිහට අපිට පුළුවන් සාමාන්‍ය කැන්ඩල් එක හදාගන්න. මේක තමයි හරි ප්‍රමිතිය ලංකාවේ තියෙන මේ කැන්ඩල් එකක් හදන ප්‍රමිතියක් තියෙන සයිස් එක. දැන් අපි ඊට පස්සේ බලමු අනිත් කැන්ඩල් සුත් අන්මෝල්ඩ් කරලා. මේ වගේ එකක් අන්මෝල්ඩ් කරද්දී අපිට මේක බොහොම සීරුවට කරන්න ඕනේ. නැත්තම් මේ මලේ පෙති කැඩෙන්න පුළුවන්. අපි මේ මෙන්න මේ විදිහට යටින් මෙන්න තද කරන ගමන් තමයි මේක අන්මෝල්ඩ් කරගන්න ඕනේ. එකපාරම ගලවලා ගන්න යන්න එපා. එතකොට ඒක මේ කැඩෙන්න පුළුවන්. පෙති කැඩුණාට පස්සේ මල ලස්සන වෙන්නේ නැහැ. මේ විදිහට තමයි අපි මේක අන්මෝල්ඩ් කරාම මේ ඉටිපන්දම හැදිලා තියෙන්නේ. දැන් අපි අනිත් එකත් මේ විදිහට අන්මෝල්ඩ් කරලා බලමු. මේ විදිහට තමයි මේකත් එන්නේ. අපි දැන් බලමු සිලින්ඩර් කැන්ඩල් එක කොහොමද ඩෙකොරේට් කරගන්නේ කියලා. මම ඒකට අරගත්තේ ස්වභාවික මල් වේදපු ස්වභාවික මල්. ඒවා ඔයගලන්ට පුළුවන් මේ ගෙන්න ගන්න වෙනද පෙළේ තියනවා ගන්න මේවා. මේ පැක්ස් හැටියට තියෙනවා මේ මල්. මම මේකට අලවන්න ගත්තේ පැරෆින් ඉටිමයි. දියතල ගත්තු පැරෆින් ඉටි. ඒකෙන් තමයි මම මේ මල් ටික මේකට අලවගන්නේ. සාමාන්‍යයෙන් ගම් ගාලා අලවන්නේ නැහැ. ඊට වඩා හොඳයි පැරෆින් ඉටි වලින්ම මේක අලව ගන්න පුළුවන්. මේ විදිහට අපිට පුළුවන් මේ මල් මේකට අලව ගන්න. මම මේ ඔයගලන්ට මේක කියලා දෙන්නේ සරලව. මේ මයිට වඩා හොඳ නිර්මාණ ඔයගලන්ට තියෙන්න පුළුවන්. හොඳ අදහස් ඔයගලන්ට තියෙන්න පුළුවන්. ඔයගලන්ගේ නිර්මාණත් මේකට එකතු කරලා ඔයගලන්ට මේට වඩා ලස්සනට මේක නිර්මාණය කරගන්න පුළුවන්. මම මේ සරලව මේක කියලා දෙන්නේ ඔයගලන්ට. මේ විදිහට මේ මලක් මේ පැරෆින් ඉටිත් එක්ක මේකට අලව ගන්න පුළුවන්.
මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. ඔයගලන්ගේ අදහස් දක්වලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මේක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මොකද මම මේ පාඩම් මාලාවේදී ඔයගලන්ට කියලා දෙනවා සෙන්ටර් කැන්ඩල් එකක් කොහොමද හදන්නේ, සෝයි කැන්ඩල් එකක් කොහොමද හදාගන්නේ, ඒ වගේම ඩිප් කැන්ඩල්ස් කොහොමද හදන්නේ. ඔයගලන් දන්නවා පල්ලියේ අතුපත්තු කරන ඩිප් කැන්ඩල්ස් තමයි අපි පල්ලියේ පත්තු කරන්නේ. ඒවා ඒ වගේම එතකොට ජෙල් කැන්ඩල්ස් කොහොමද හදන්නේ, මේ හැම කැන්ඩල් එකක්ම හදන හැටි මම මේ පාඩම් මාලාවේදී ඔයගලන්ට කියලා දෙනවා. ඒ නිසා මේ පාඩම් මාලාවත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයගලන්ගෙන් ආදරෙන් ඉල්ලා හිටිනවා. ඔයගලන්ගේ අදහසත් මේකට එකතු කරන්න කියලා මම කියනවා. එතකොට මේ මට දැනගන්න පුළුවන් ඔයගලන්ට මොනවද දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ ඉටිපන්දම් ගැන. ඒ වගේම ඔයගලන්ට යම් ගැටලුවක් තියෙනවා නම් ඒකත් අහන්න පුළුවන්. එහෙමනම් ගොඩක් ස්තුතියි රැඳිලා හිටියට. ඔයගලන්ට සුබ දවසක්.